අද අපි කතා කරන්නේ 2024 සාමාන්‍ය පෙළ ගණිතය විභාගය සඳහා දී ඇති පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ පළවෙනි ගාන. ප්‍රශ්නය ගත්තොත් විද්‍යුත් රුපියල් 6000ක මුදලක් 8%ක වාර්ෂික සුළුපොලී අනුපාතකයක් ගෙවන බැංකුවක තැන්පත් කර ඇත. ඔහුට රුපියල් 1440ක පොලියක් ලැබෙන්නේ වසර කීයකට පසුවද? දැන් අපි ගානට යමු. මෙහිදී අපි මුලින්ම වසරකට පොලිය ගණනය කරන්න ඕනේ. ඒදී වසරකට පොලිය ගණනය කරන්න අපි කියන තැන්පත් කළ මුදල පොලි අනුපාතයෙන් ගුණ කිරීමෙන් අපිට වසරකට පොලිය ලබා ගන්න පුළුවන්. අපි වසර ගණන සොයා ගන්න ඕනේ. වසර ගණන හොයා ගන්න නම් අපි දන්නවා වසරකට රුපියල් 480යි. එහෙමනම් අපිට හම්බෙලා තියෙන 1440ක් නේ. අපි 1440 480ෙන් බෙදුවොත් අපිට කොච්චර කාලයක් යනවද මේ පොලිය හම්බෙන්නේ කියලා අපිට හම්බ වෙනව නේද උත්තරේ. එහෙනම් 1440 බෙදීම 480 කියන්නේ වසර 3ක්.